හෙලෝ ගයිස් හැමෝම හොඳින් කියලා හිතනවා අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ විශේෂ වයින් ලේබල් එකක් මේකේ තියෙන විශේෂත්වය සහ කොහොමද අපි මේක හරියටම ප්‍රොනවුන්ස් කරන්නේ මේකේ තියෙන විශේෂ ලක්ෂණ කොහොමද අපි දැනගන්නේ කියලා. චියර්ස්. ඉතින් මේ වයින් එක ගැන කතා කරද්දි මේකේ සඳහන් වෙලා තියෙනවා ෆෙල්ටන් රෝඩ් වයිනරි කියන නම. ඊට පස්සේ ඒක ස්ටැබ්ලිෂ් කරපු year එක බැනොක්බර්න්. බැනොක්බර්න් කියන්නේ සෙන්ට්‍රල් ඔතාගෝ වල තියෙන සබ් රීජන් එකක්. ඒක හරි ස්පෙෂල් සබ් රීජන් එකක්. ස්පෙෂලි පිනනවා වලට ගොඩක්ම වයින් හදන්නේ බයිඩයිනමික් ස්ටයිල් එකට. ඒත් එක්කම වයින් එකේ වින්ටේජ් එක සඳහන් වෙලා තියෙනවා. වයින් එකේ එන රට වයින් from New Zealand. ඒත් එක්කම ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එක සහ වයින් එකේ අන්තර්ගත වෙලා තියෙන මිලිලීටර් ප්‍රමාණය. බේසිකලි මෙන්න මේ ටික තමයි වයින් එක ගැන ඔයගොල්ලෝගේ කස්ටමර්ට පැහැදිලි කරන්න ඕන විස්තර ටික. guys බැනොක්බර්න් කියන්නේ සබ් රීජන් එකක්. සෙන්ට්‍රල් ඔටාගෝ කියන රීජන් එක ඇතුලේ තියෙනවා. බැනොක්බර්න් ස්පෙෂලි කරලා මේ වයින් ලේබල් එකේ සඳහන් කරන්න හේතුව බැනොක්බර්න් කියන සබ් රීජන් එක තෙරුව අයම නැත්තම් සොයිල් එක හින්දා තමයි ඒගොල්ලෝ විශේෂ වෙලා තියෙන්නේ. ඒකේ තියෙන ෂිප් සහ ග්‍රැවල් සොයිල් එක හින්දා මේගොල්ලෝ හදන පිනනවා මාර කොන්සන්ට්‍රේට් ඒත් එකම එලිගන්ට් ස්ට්‍රක්චර්ෆුල් පිනනවා තමයි හදන්නේ. කියන්නේ මේවා අවුරුදු 6ක් 10ක් අතර කාලයක් වුණත් ඒජ් කරන්න පුළුවන් ඒජ් ග්‍රෝති. ඒත් එක්කම පින්නවා එකේ කැරක්ටර්ස් වලින් ගත්තොත් හර්බල් very bright fruit characters. අපි කිව්වොත් මේකේ ripe cherries ඊට පස්සේ dark cherries ඒත් එක්කම forest floor වගේ earthy characters තියෙන පිනනවා එකක් තමයි ෆෙල්ටන් රෝඩ් බැනොක්බර්න් කියන්නේ. හොඳ පිනනවා එකක් ගෙස් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගෙස් කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි why it's mentioned Bannockburn. So now you have idea why it's called Bannockburn. The Bannockburn coming from where, which type of grape and which type of wine that they produce in the Bannockburn. So these are the main things that you need to know about this wine. Cheers.